ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද අපි මේ වීඩියෝෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපිට සාමාන්‍යයෙන් සමහර දේවල් අමතක කරගන්න බැරි වෙන්නේ. අපිට අමතක කරන්න අවශ්‍ය වුණ සමහර දේවල් අමතක කරගන්න බැරි වෙන්නේ. ඒක නිසා මානසික පීඩාවකටපත් වෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව. අපිට දේවල් අමතක කරගන්න ඕනහම සමහර වෙලාවට අපේ හිතට වලදෙන පීඩාවක් ඇති වෙනවා. ඒක අපිට මතක් කරන්න අවශ්‍ය නැති දෙයක් වුණත් අමතක කරන්න ඕනේ කියලා හිතන්න අපිට තියෙන මානසික පීඩාවක් ආතතියටපත් කරගන්න අපේ වටපිටාවේ ලොකු ප්‍රශ්න ගැටලු ඇති කරන්න තරම් කම්පනයක් සමහරලාට අපිට ඇති වෙනවා. ඉතින් මේ ඇයි කියන එක මේකට බලපාන ප්‍රධාන කාරණා කිහිපයක් ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට බලපාන ගොඩක් කරුණු තියෙන්න පුළුවන්. නමුත් ප්‍රධාන වශයෙන් මේ බලපාන කාරණා මොනවද කියන එක පිළිබඳව යම් තාක් දුරකට හරි දැනුවත් වුණොතින් ඔබට පුළුවන් වෙනවා මේ වීඩියෝ එක හරහා ඔබටත් එහෙම ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනම් මේක යම් තාක් දුරකට හෝ සමනය කරගන්න ඔබගේ උනන්දුව ඔබගේ මේ පිළිබඳව තියෙන පිළිගැනීම මත සම්පූර්ණයෙන් මේ தත්ත්වය වෙනස් කරගන්නත් හැකියාව තියෙනවා. ඒකට බලපාන ප්‍රබල කාරණාවක් වෙන්නේ ප්‍රබල චිත්ත වේගීය බලපෑම කියන එක. මේ ප්‍රබල චිත්ත වේගයන්ට ඒ කියන්නේ බයක්, දුකක්, ප්‍රීතියක්, ලැජ්ජාව සම්බන්ධයෙන් සිදුවන වඩාත් ගැඹුරින් අපි මේ ගබඩා කරගන්න සිද්ධිය නැත්තම් ඒ සිතවිල්ල, ඒ සිද්ධාමය තමයි මේකට හේතු වෙන්නේ. දැන් ඒ කියන්නේ යම්කිසි කාරණාවක් අපේ ජීවිතයට කොච්චර දුරට දුකක්ද කියන එක මේ තීව්‍රතාවයත් එක්ක බැලුවොත් එහෙම අපිට බලපෑමක් ඇති කරන්න කොච්චරක් දුරට මේ කාරණාව හේතු වුණාද කියලා අපි හිතන එකත් සමහර වෙලාවට ඒක අපිට මතකය පිළිබඳව වැඩි තත්ත්වයක් නැත්නම් මතකය හොඳින් මේකේ ගබඩා කරගෙන නැත්නම් හොඳ මතකයකින් මේක තියාගන්නවත් නැත්නම් ඒක එච්චර නොසලකා හරින්න පුළුවන්ද කියන තත්ත්වයක් ඇති කරන කාරණාවක් වෙනවා. අපි ගොඩක් වෙලාවට කෙනෙක්ගේ සිද්ධිය අපි හිතනවා ඒක මහා පොඩි දෙයක් නේද කියලා. ඒක එච්චර ගණන් ගන්න ඕනේ නැති දෙයක් නේද කියලා අපි හිතනවා. ඒක තව කෙනෙක්ට හැබැයි මහා ලොකු දෙයක්. ඒතර එයා චිත්ත වේගීය වශයෙන් ඒක ගන්න තීව්‍රතාවය වෙනස්. තවත් කෙනෙක්ට සාමාන්‍යයෙන් ගැටලුවක් වුණාට තවත් කෙනෙක්ට ඒක මහා ප්‍රබල. සමහරවිට එයාගේ ජීවිතේම වෙනස් කරන්න නැත්නම් ජීවිතේම පීඩාවකට පත් කරන කාරණා වෙන්න පුළුවන්. මේව කෙනාගේ කෙනාට වෙනස්. අන්න ඒ தත්ත්වය මත තමයි මේක ගැඹුරින් ගබඩා වීමක් කොතෙක් දුරට සිද්ධ වෙනවාද කියන එක. නැත්නම් මේ මානසිකත්වය සමග මේ සම්බන්ධ වෙන හැඟීමත් එක්කම ඇමිග්ඩලා මතකයක් මේකට සම්බන්ධ වෙලා තියෙන මොලේ ක්‍රියාකාරීත්වය, මානසික ක්‍රියාකාරීත්වය මේ ගොඩනැගීම් වලට හේතු වෙනවා. ඒක තමයි මතකයක් කියන එක සම්පූර්ණ වෙන්නේ. එතකොට කම්පනය අධික නැත්නම් ආතතියක් වැඩිපුර ඇති කරන කාරණාවක්. විශේෂයෙන්ම මේක ලොකු බැඳීමක් මේ සිද්ධියත් එක්ක සම්බන්ධයක් ඇති වුණොත් එහෙම ඒක තමයි ප්‍රධාන හේතුවක් වෙන මේක අමතක කරගන්න බැරි සහ ලොකු පීඩාවක් දෙන. දැන් මේ අමතක කරගන්න බැරි එක කියන පිටුපස්ස තියෙන අනිත් කාරණාවනේ ලොකු පීඩාවක් කියන එක. ඒතර මේ මතකය අමිහිරි මතකයක් විදියට සල්ලිතුහන් වෙලා ඒක නිතරම උඩු හිතට පිවිසෙනකොට ඒ කියන්නේ මතකයට එනකොට ඒක නිසා වෙන අපහසුතාව ටික නිසා තමයි අපිට මේ දුක ආතතිය තරහව කලකිරීම වේදනාව දැනෙන්න ගන්නේ ඇඟට අමාරුකම් වැඩපල කරගන්න බැරිකම් කාර්යක්ෂමතාවයේ ගැටලු නින්දේ ප්‍රශ්න එන්න පටන් ගන්නවා. එහෙනම් අපි මේ අපේ තියෙන මේ චිත්ත වේගික ප්‍රබලතාවය ප්‍රබල චිත්ත වේගයේ හැඟීමක් කොහොමද මේ සිද්ධිය ඒ සිද්ධිය ඒ කාරණාව පිළිබඳව ඇති කරගන්නේ කියන එක මත ඔබට බලපානු මේවා ඇයි අමතක කරගන්න බැරුව තවමත් ඉන්නේ කියන එක. අනිත් කාරණා තමයි පුනරාවර්තනය. නැත්තම් මේ අධික ලෙස හිතන එක. දැන් සිද්ධීන් වුණාම මේ කියන්නේ හැම සිද්ධියක්ම අමතක කරලා ඒව සියල්ල යටපත් කරලා ඉන්නම කියන කාරණාව නෙවෙයි. ඒවා අත්දැකීම්. ඒවා යම්කිසි හේතු නිසා සිදු වුණ දේවල්. නමුත් ඒව නිසා ඔබ සෑහෙන කාලයක් පීඩාවෙන් ඉන්නවා නම් ඒ තමයි මේ තවත් කාරණාවක් කියන්නේ ඔබ නිතරම අධික ලෙස ඒක ගැන හිතන එක. ඒ කියන්නේ මතකයේ පිළිබඳව ඒ සිද්ධිතාමය සම්බන්ධයෙන් ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඒ කාරණාවන් සම්බන්ධයෙන් නැවත නැවත එක විදියට මතක් කරන එක. ඒක ඔබගේ හිතේ තියෙන ඔබ මීට කලින් ලබලා තියෙන අත්දැකීම් වෙනත් මිනිසුන්ගේ සමාජයේ නිවුස් වලින් පත්‍ර වලින් සමාජ මාධ්‍ය වලින් දකින අත්දැකීම් එක්ක
ඔබ නොදැනුවත්වම සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධතාවය නිසා ඔබට දැනෙනවා ඒක මෙහෙමම තමයි කියලා මනසෙන් ස්ථිර කිරීමකුත් සමහරලාට සිද්ධ කරන්න පුළුවන්. ඔබ නිකන් උදාහරණයක් විදිහට ගන්න ඔබට යම්කිසි ගෙදරක දොරක යම්කිසි ප්‍රශ්නයක් තියෙන දුරකථන සම්බන්ධයෙන් කෝල් සම්බන්ධයෙන්. එතකොට ඒ ගැටලුව ප්‍රශ්න ගැන හිත හිතා ඉඳිද්දී ඔබ ආපහු නවසරයක් ඒ ඔබගේ සහකරුවට සහකාරට කෝල් එකක් ගන්න. ගන්නකොට waiting නැත්තම් line busy වගේ අවස්ථාවක ඔබට හිතෙන දේ ඔබ හිතන්න. මේ අර පුද්ගලයාත් එක්ක මේ එපා කිව්ව කෙනත් එක්ක කතා කරනවා ඇති කියන එක තමයි පළමුවෙන්ම සිහිය නැගෙන්නේ. ඊට පස්සේ දිගින් දිගට ගන්නව කොච්චර වෙලාවක් කතා කරනවද කියලා හොයන්න. අන්න ඒ වගේ මේ ස්නායු ශක්තිමත් කිරීමේ සිතුවිලිත් එක්ක මේ චිත්ත වේග සම්බන්ධ වුණාම මොලේ ඒක වැදගත් කාරණාවක් විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තාම ඒ ක්‍රියාත්මක වෙන්න එහෙම සලස්ව ගන්නවත් එක්ක තව තවත් මානසික අවපීඩනය නැත්නම් වඩාත් මේක උග්‍ර තත්ත්වයකට පත් වීම හරහා ගමන් කරනවා ඔබට ඒක යම් කාලයක් යනකම් දැනෙන්නේ නැහැ. මොකද මේ නිතරම අධික ලෙස ඒක ගැන හිතනවා, හොයනවා, බලනවා, කල්පනා කරනවා, තර්ක කරනවා, ඒකට මේක සම්බන්ධ කරන්න බලනවා, ඒකද හරි මේකද හරි කියලා කල්පනා කරන මේ ඔක්කොම දේවල් නිසා ඔබට මේ தත්ත්වය ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ දේවල් අපි කොච්චරක් දුරට හිතනවද, කල්පනා කරනවද කියන කාරණාවත් එක්ක මේකට බලපෑමක් සිද්ධ වෙනවා. දේවල් අමතක කිරීම පිළිබඳව සහ ඔබගේ මානසික යහපැවැත්ම කියන කාරණාවට. තවත් එක් කාරණාවක් තමයි නොවිසඳුණු ගැටලු. දැන් සමහර පුද්ගලයින්ට සමහර දේවල් පිළිබඳව විසඳා ගැනීම නැත්තම් ඒක තමන් හිතන ආකාරයටම සිද්ධ වීම ඒ විදිහටම පිළිතුරු ලැබීම කියන කාරණාව බලාපොරොත්තු. එතකොට තමයි මේ පුද්ගලයන් හිතන්නේ ඒක විසඳුණා කියලා. නමුත් යම් කිසි දෙයක් නිමා කරගන්න බැරි වුණා. එහෙම නැත්නම් විසඳා ගන්න බැරි වුණා කියන තත්යකට හිතනකොට, එහෙම දැනෙනකොට, එහෙම නැත්නම් එහෙම හැඟෙනකොට මොළය ඒක ක්‍රියාශීලීව තියාගන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ අමතක කරන්නේ නැහැ. විටින් විට මතක් කර කර නිකන් අර කොනිත්තනවා වගේ නිතරම ඒක මතක් කර කර එක එක උපාය මාර්ග හරහා එක එක අදහස් හරහා මෙහෙයවන්න පාලනය කරන්න සමහරට ඔබවත් නොදැනුවත්වම ක්‍රියාත්මක වෙන වෙලාවල් තියෙනවා. ඒතර ගැටුමක් වෙන්න පුළුවන් සමහර වෙලාවට පසුතැවීමක් වෙන්න පුළුවන් පිළිතුරු ලැබිච්ච නැති ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒක මතකයේ ජීවමානව තියාගන්න ආකාරයක් තියෙවි. ඒක ඔබට ලොකු පීඩාවකුත් අනිවාර්යයෙන්ම ඇති කරાવી. මනස ඒක නැවත නැවත බැලීමත් එක්ක ඒක විසඳ ගන්න උත්සාහ කිරීමත් එක්ක ඔබ දන්නේම නැතුව තමයි මේ ලොකු පීඩාවකට ආතතියකට කලකිරීමකට වේදනාවකටපත් වෙන්නේ. මොකද මේ කාරණාවන් ටික මේ හැඟීම් ටික ඔබ තුළ සිතුවිලි වශයෙන් පහළ වෙනවත් එක්කම රසායනික ක්‍රියාවලිය වෙනස්කම් සිද්ධ වීම හරහා අතුරු ආබාධ ගොඩක් ඔබට පැන නගින්න පටන් ගන්නවා. ඒ ගැන මානසික ආතතිය සම්බන්ධයෙන් වීඩියෝස් කරලා තියෙ ඔබ පොඩ්ඩක් ඒ ගැන බලන්න. එතකොට ඔබට ගොඩක් තොරතුරු ඒ ගැන දැනගන්න පුළුවන්. තවත් කාරණාවක් එන්නේ මේ මොහොතේ සිදුවීම සම්බන්ධයෙන් ඇති වුණ කම්පණය. නැත්තම් පශ්චාත් ආතති කම්පන තත්ත්වයන්ද ඒ තත්ත්වයන් මතකයක් විදිහට වෙනස් විදිහකට හරි ගබඩා කරන මොලේ ක්‍රියාත්මක වෙනවත් එක්ක මොන වගේ තත්ත්වයකටද ඔබ මුහුණ දුන්නේ මේවා සජීවී ආක්‍රමණශීලී එක එක ඉඟිහරහා අවුලන විදිහට තමයි මොලේ ක්‍රියාත්මක කරවන්නේ. එතකොට මේ පැවැත්මට මේ සිතුවිලි වල පැවැත්මට මේ මතකයට ප්‍රවේශ වෙලා ඔබට එක එක ආකාරයෙන් ඉඟි ලබා දෙනවා ඔබ දන්නේ නැතුව. සමහර වෙලාවට මේක ඔබේ මොළෙත් එක්ක සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නදී ඔබ නොහිතන වෙලාවල් වලට පරණ දේවල් මතක් වෙවි උඩරෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඒක ඔබට තවත් කම්පනයක් ඇති කරන තත්ත්වයක් බවට පත් වෙනවත් එක්කම ඔබ නොදැනුවත්වම තව තවත් ඔබගේ චර්යාවේ වෙනස්කම් ඇති වෙලා තියෙනවා. ඔබ කියන කලින් ඉඳලා හිටලා කරපු දේවල් පුරුද්දක් විදියට කරන්න පටන් අරගෙන. ඒක නිසා ඔබ தත්ත්වය දිගින් දිගට යනකොට ඔබට දේවල් අමතක කර ගැනීම නොහැකියාවක් ඇති වෙනවා. ඒක අර තරහ කලකිරීම වෛරයත් එක්ක තව තවත් ඒක උද්දීපනය වෙනවා. එතකොට ඒවා ඔබ තව තවත් පුරුදු එකතු කරගෙන දේවල් හොයන්න, බලන්න, සැක කරන්න, කල්පනා කරන්න, ඒකට මේකම වෙයි කියලා ඊටු ටික සම්පූර්ණ කරන්නත් ඔබ නොදැනුවත්වම ක්‍රියාත්මක වෙනවා. ඒක ඔබට ඔබ වැඩ කටයුතු කල්දා ගන්න නිතරම පීඩාවට පත් කරන කාරණාවක් බවට පත් වෙනවා. තවත් කාරණාවක් තමයි පුරුදු වෙලා තියෙන චින්තන රටාව. අපේ මොළය මානසික තත්ත්වයන් වලට රටාවන් වලට හුරු වීමක් සිද්ධ වෙන කාලයක් යනකොට. වසර ගණනාවක් පුරා, මාස ගණනාවක් පුරා, දින ගණනාවක් පුරා නැවත නැවත හිතන එක ස්වයංක්‍රීය වෙන්න පටන් ගන්නවා. ඉබේම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක ඔබේ මොළයේ ඔබට තබා ගන්න අවශ්‍යයි කියලා හිතන මානසික තත්ත්වයන් පුරුදු බවට පත් කරගන්න මට්ටමකට ක්‍රියාත්මක වෙලා හැම මොහොතකටම ඒක ක්‍රියාත්මක වෙන තත්ත්වයක්
ඔබගේ මානසිකත්වය හරහා ගොඩනගලා දෙන නිසා ඔබගේ ඒ හොරුව සාමාන්‍ය දිනචර්යාවේ කොටසක් බවට පත් වෙනවා. දැන් සමහර අයට තියෙනවා දැන් සම්බන්ධකම් වලදී සමහර අයගේ උපදූප හොයන එක ගැන පිළිබඳව තරහකාරයෝ ඒ ඕන දෙකක් පිළිබඳව යන්නේන තැන දැන් අල්ලපු ගෙදර තරහ සම්බන්ධයෙන් මොනවාරි ගැටලුවක් තරහකාරයෙක් ඉන්නවා එක්කෝ අපි යාට ඉරිසියා කරනවා නැත්නම් මොනවාරි අපි ඉරිසියා කරපු නිසා අපි යාගේ බලන කෝණය මේ දේවල් ගැන හිතද්දී අපි එයාගේ ස්වභාවය එයා යන ඉන විදිය ඒ ගෙදරට කවුද ආවේ නිකන් අර ගෙදර සාලෙන් යනකොට උනත් එතනින් ඉපිලා කොහෙන් හරි කවුළුවකින් හරි බලන්න පුළුවන් නම් අල්ලපු ගෙදරට ආවේ කවුද ගියේ කවුද කතා කරන්නේ මොකක්ද කියලා අන්න ඒ தත්ත්වය අපි මුලින් විටින් විට කරාට පස්සේදී අපි නොදැනීම ඒක අපේ චර්යාවේ කොටසක් බවට පත් වෙනවා. ඉතින් අපේ ජීවිතේ එහෙම ඇතිවෙච්ච දේවල් ඔබ සවිඥානිකව හිතලා බැලුවොත් ඕනෑතරම් තියෙනවා. අන්න ඒවා ඒ හැම පුරුද්දකටම ඒ කරන ක්‍රියාකාරකම් වලට දේවල් වලට සම්බන්ධකම් ඇතිවෙච්ච ක්‍රමයක් තියෙන්න පුළුවන්. නමුත් අපිට ඒ ක්‍රමේ හොයාගන්න බැරි වුණාට මේ වෙනකොට පුරුද්දක් තියෙන්න පුළුවන්. හැබැයි පුරුද්ද ආවේ කොහොමද බලුවොත් මීට කලින් මේ වෙච්ච සිදුවීම් එක ඔබගේ සාමාන්‍ය දිනචර්යාවට එකතු වෙච්ච අලුත් කාරණාවන් බවට පත් වෙලා ඇති මේ වගේ දේවල්. ඒව නිසා තමන්ගේ තියෙන චින්තන රටාවන් නිසා දේවල් අමතක කරගන්න පීඩාවකට පත් වෙන නිසා අමතක කරගන්න හැකියාවක් නැතුව ඇති. තවත් කාරණාවක් වෙන්නේ අවධානය වෙනස් කරගන්න බැරුව ඒකම ඇලිලා ගැලිලා ඉන්න එක. සමහරලාට ඔබ ඉන්නේ 2025 අවුරුද්දේ මේ මොහොතේ. නමුත් ඔබ සමහරලාට 2024, 2023, 2022 සමහර අයට අවුරුදු 7-8 පරණ දේවල් අද මේ මොහොතේ කල්පනා කරනවා. ප්‍රබල ලෙස. ඉතින් ඒ වගේ මානසික තත්ත්වයන්ගේ ඇලිලා ගැලිලා ඉන්නකොට දැන් එතන එකක් මනස නිදහස් බරක් නැතුව ටිකක් වැඩක් නැතුව ඉන්න මොහොතවල් වැඩි වුණා. ඒ කියන්නේ වැඩපලක් කරන්න නැතිව රාජකාරීමේ කටයුතු අඩු වුණාම සමහර වෙලාවට මනස කාර්යබහුල නොවන වෙලාවල් වලට අධික ලෙස අර පරණ දේවල් මතකෙට එන පුරුද්දක් තිබුණොත් ඒක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අනවශ්‍ය මතකයන් නැවත නැවත ඉස්මතු වෙන පටන් ගැනීමත් එක්ක ඊට පස්සේ ආතතිය වැඩි වෙනවා. ඒතර ඔබේ සිතුවිලි පාලනය කර ගැනීමේ හැකියාව ඒක නිසා දුර්වල වෙන්න පටන් ගන්නවා. එතකොට කම්මැලිකම ආක්‍රමණශීලී මතකයන් වලට ඉඩ සැලසෙන නිසා ඔබ කම්මැලිකමින් ඉන්න හැම වෙලාවකම ඔබ දේවල් වැඩ කරගෙන ඉන්න වෙලාවකම වුණත් අර මතකයන් ආක්‍රමණශීලී ස්වභාවයෙන් පීඩාවට පත් කරගෙන පැන නගින්න පුළුවන්. ඒක නිසා අපි මේ සිහිය කියන එක පවත්වා ගැනීම වැඩක් කරනකොට ඒ මොහොතේ වැඩේ කරනවා මිසක් වෙනත් සිතුවිලි වලට පැන පැන විටින් විට එන්න දෙන්නේ නැතුව විසි කරන එක. අල්ලලා විසි කරලා දාලා මේ මොහොතේ වැඩේ කරගන්න එක සහ ප්‍රශ්නෙට විසඳුමක් හොයන එක විතරයි අපි කරන්නේ. අපි ගොඩක් වෙලාවට කරන්නේ මේ ප්‍රශ්නයක් ආවට පස්සේ ඒ ප්‍රශ්නේ අල්ලලා බලන එක, ඉඹලා බලන එක, අතගාලා බලන එක, මිරිකලා බලන එක, තව තීද බලන එක, තව ඉස්සරහට මෙහෙම වෙයිද කියලා බලන එක මිසක් අපි ප්‍රශ්නෙට විසඳුම හොයනවා අඩුයි. අන්න ඒ නිසා සමහරවිට මේ දේවල් අමතක කරගන්න බැරුව තව තවත් පීඩාවටපත් වෙනවා. අනිත් කාරණාව තමයි නිින්ද ගැටළු සම්බන්ධය. ඒ කියන්නේ දුර්වල නිින්දක් තියෙන එකත් මේ මතක සැකසුම් පද්ධති වලට බාධා කරනවා. මැකිලියන් ඕන මතකයන් සමහරලාට මැකෙන්නේ නැතිව තියෙන එක ඒකට වැඩි තීව්‍රතාවයක් ලබා දීම නිසා මැකෙන්නේ නැතුව නිතරම අලුත් වෙවි තියෙන පටන් ගන්නවා. ඒතර මොලේ මතකයන් නිතරම මේ සංවිධානය කරන සමහර වෙලාවට දේවල් සංවිධානය කරගන්න අසමත් වෙනවා. ඒක නිසා අපේ හිතේ පාලනය කර ගැනීම කෙරෙහි අපේ තියෙන හැකියාව, අපිට තියෙන උවමනාව, අපේ තියෙන දැනුවත්භාවය මේ යම්තාක් දුරකට වෙනස් කර ගැනීම හරහා මේව පාලනය කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම නිින්ද ගැටලු ඇති වෙන විතරක් නෙවෙයි. එතනින් එහාට සුගර්, කොලෙස්ටරෝල්, ඩයබටික්ස් ඒ වගේම අපේ තියෙන සීල වැඩ කටයුතු අතපසු කිරීම, හිසේ කැක්කුම්, වේදනාවන්, ගොඩාක් කාරණාවන් ગેස්ට්‍රික් වගේ තත්ත්වයන් නැතිවීම දක්වා දිගින් දිගට රෝග ලක්ෂණ පහළ වෙන පටන් ගන්නවා. ඉතින් අපි මේ කතා කරපු අපිට මේ අමතක කරගන්න බැරි දේවල් වලට හේතු වෙන මේ කාරණා වලින් කිහිපයක් හරි අපි ඉගෙන ගත්තා නම් දැනුවත් වුණා නම් ඒ කාරණාවන්ගෙන් Tamanට ගැලපෙන, Tamanට පුළුවන්, Taman පිළිගන්න කාරණාවන් කිහිපයක් ප්‍රායෝගිකව පුහුණු කිරීමත් එක්ක තමන්ගේ හිත ශක්තිමත් කරගන්න පුළුවන්. හිත දියුණු කරගන්න පුළුවන්. හිත ශක්තිමත් කරගෙන දියුණු කරගත්ත පුද්ගලයාට ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ප්‍රශ්න විසඳුම හරහා ඉදිරියට යන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්න පුළුවන්. එහෙම ශක්තියක් ගොඩනගාගත්ත කෙනා මානසික වශයෙන් ශක්තිමත් ඉදිරි වැඩ කටයුතු හොඳින් කරන නිර්වෘල් මානසිකත්වයකින් යුක්තව වැඩ කරන පුද්ගලයෙක් බවට පත් කර ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් ඔබ මේ වීඩියෝ එක රස විඳනම්
දැනුමට යමක් එකතු කරගත්තා නම් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට.